දැන් කියන්නම් සර ඉදුල් නොකල අග්‍රඵලයේ කියන මොකද ඉදුල් නොකල අග්‍රඵලයේ කියන තැන ඉඳගෙන කොහෙද එහෙම එකක් තියෙන්නේ? ඒ කියන්නේ අර ලුණු ඇඹුල් බල්ලා මෙහෙම ලුණු ඇඹුල් බලන්නේ පුතේ බඩගින්න නෙමෙයිනේ. බඩගින්න ලුණු ඇඹුල් බැලුවොත් බෑ. ඉතින් මට බඩගිනි ඒ නිසා මම මේක කරනවා කියන හිතලා නෙමෙයි. මම සංඝයාට හොඳ ආහාර වේ සංඝයාට අපහසුකින් තොරව දානේ වළඳන්නයි මම මේක බලන්නේ කියන තැන ඉඳන් ලුණු ඇඹුල් බැලුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඒක හරි අසාධාරණයක් නේ. මොකද හාමුදුරුවන්ට මේක වළඳන්න බැරුව හාමුදුරුවෝ මේක විසිකලා කියන්නකෝ. ඊට පස්සේ විසි කරපු එක දැකලා දායක මහත්තුරු ගැටෙනවා. තේරෙනවද? ඒතකොට දැන් හාමුදුරුවෝත් ගැටිලා දායක මහත්තුරුත් ගැටිලා. නේද? ඉතින් මොකක්වත් නැහැ නේ. අරගේ ලුණු ඇඹුල් ටික බලලා හාමුදුරන්ට අවශ්‍ය විදිහට ආහාර සැපෙවුවා නේද? ඒ කියන්නේ දෙපාර්ශ්වමය පාඩු කරගන්න. දැන් මේ ගම්මානවල පන්සල් වල ඔය තත්ත්ව ගොඩක් තියෙනවා. මොකද සමහර පන්සල් වල ඉන්න වැඩිහිටි වයසට ගිහිල්ලා පැවිදි ස්වාමීන් වහන්සේලා තුල එක්තරම ඒ තරම්ම ධර්මාබෝධයක් නැහැ. ඉතින් එවැනි අය සමහරට ගිලන්පස කෝපේ කටට ගත්ත ගමන් සීනි අඩු නම් ඒක අර මිනිස්සු ඉස්සලාම තූ කියලා එළියට දානවා. එහෙම අවස්ථා තියෙනවා. මට දැන් ඔය ප්‍රශ්න අහද්දි කිව්වා. ඒගොල්ලෝ ඒකයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. වෙනද ගියේ මේවා වළඳලා අපේ ඉස්සරහාම කටෙන් එළියට දානවා කියලා. මේවා කොහොමද වළඳන්නේ කියලා. ඉතින් එහෙම කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒකත් එහෙම අහනකොට එහෙම කියනකොට අපි දැනගන්න ඕනේ අපි අකුසලුත් නොකරගෙන අනිත් පාර්ශවයට අකුසල නොකර ගන්න තැනට දැන් ඒගොල්ලෝ අකුසලයක් කරගත්තනේ අපි කරපු වැරද්ද නේද? නමුත් අපි මේ ලුණු ඇඹුල් ටික සීනි ටික හරියට බලලා ඒ දාන ටික සකස් කරගත්තා නම් අරහිංසක ස්වාමීන් වහන්සේ අකුසලයක් කරගන්නේ නැහැ නේ. එතන තමයි ඒක දක්ෂභාවය. එතනයි දක්ෂභාවය. ඒ නිසා දැන් අපි දානේ උයන්නේ ඉස්සෙල්ලා අපි බඩගිනි කියලා කනවා නම් ඒක වැරදි. ඒක ඉඳුල් කළා. අතන ඉඳුල් වීමක් වෙන්නේ නැහැ. එයා ඒක ලුණු ඇඹුල් ටික බැලලා ඒ ඊටු ටික කටින් එළියට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? මේ ගම් වලට තියෙන හුඟක් ප්‍රශ්න ඕවා.